ඝාතනය කරලා එයාගේ ඔළුව අරගෙන ගිහිල්ලා පිරුවර ගහනවා. ඇයි ඒ තරමට භයානක කාලයක ඔයයි මම ජීවත් වෙන්නේ. මේ භයානක කාලයෙන් ඔයාගේ ජීවිතයට නිදහස, ඔයාගේ ජීවිතයට සමාදානය, බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වටපිටාව සැකසෙන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි. ඔයා දෙවියන් වහන්සේ පිළිගන්න සූදානම් විය යුතුයි. හලෙලූයා. මොකද අපායට ගිහිල්ලා ඔයාලට ඉන්න බැරි වෙයි. මොකද මේ වර්තමාන කාලයේ සිද්ධ වෙන දේවල් දිහා බලවා කලකිරීම ස්වභාවයක ඉන්නවනම්, ඔයා බයවීමේ ස්වභාවයක ඉන්නවනම් මරණයෙන් පස්සේ යන්න වෙන්නේ ඊට වඩා ගිනිවිලකට. ඒ ගිනිවිලේ ඔයාට ඉන්නම අපහසු වෙයි. හැබැයි එදාට ආත්මයට ගලව ගන්න කෙනෙක් නැහැ. අද මෙන් කතා කරන කෙනෙක් එදාට ඔයාට හම්බ වෙන්නේ නැති වෙනවා. නමුත් මේ පොළොවේ ජීවත් වෙලා ඉන්නේ මේ කාල පරිච්ඡේදය තුල ඔයාගේ ජීවිතේ ඔයා ඔය ගමන් කරපු ජීවිතය තබන්න. ඔයා සමහර වෙලාවට අනාචාරය හැසිරෙන කෙනෙක් වෙන්න ඇති. හලෙලූයා. අයුතුකම් විදිහට ඒ වෙනත්තම් අයථා විදිහට වෙනයන් සම්බන්ධතා ඇති කරගෙන ඉන්න කෙනෙක් වෙන්න ඇති. තමන්ගේ දෙමව්පියෝ ගැන හොයාලා බලන්නේ නැති කෙනෙක් වෙන්න ඇති. තමන්ගේ දරුවන්ට හොඳ රැකවරණයක් දෙන්නේ නැති මවක් පියෙක් වෙන්න ඇති. ගෙදර සමාදාන නැතුව ගත කරන කෙනෙක් වෙන්න ඇති. ඒ වගේම බේබදුකමට ඇබ්බැහි වෙලා ඉන්න චරිතයක් වෙන්න ඇති. ඇති ඔයාගේ ජීවිතය ගමන් කරන්න. ඔයා ගමන් කරපු තැනින් ඔයා නතර වෙලා ආපහු හැරිලා පසුතැවිලි වෙලා යේසුස් වහන්සේ පිළිගන්න ඔයාගේ ජීවිතේට. උන්වහන්සේට පුළුවන් ඔයාගේ ජීවිතය ආලෝකමත් කරන්න. හලෙලූයා. රිබෂබී කලබන්දෝරේ කලබෂි කලබන්දේ. මේ දහවල් කාලේ මේ පණිවිඩ අසන ඔබ වාසනාවන්තයි. හලෙලූයා. ඔබ වාසනාවන්තයි. මේ දහවල් කාලේ මේ වචනේ කතා කරේ ඔබට. ඔයාගේ වචනේ මේ වචනේ වාග් කරගන්න. ඔයාගේ ජීවිතයේ යේසුස් වහන්සේ පිළිගන්න. මේ උන්වහන්සේගේ වචනේ තියෙන සත්‍යතාවය ඔයාගේ ජීවිතයත් දකින්න පුළුවන්. හලෙලූයා. ඔයාව ප්‍රතික්ෂේප කරලා ඇති. එන්න යේසුස් වහන්සේ වෙත. ඔයාව කොන් කරලා ඇති. එන්න යේසුස් වහන්සේ වෙත. උන්වහන්සේ සෝදානම් ඔයාගේ ජීවිතේට ආලෝකයක් වෙන්න. හලෙලූයා. නැවතත් එක වතාවක් අපි කියමු. නැගිට බැබලි යන්න මක් නිසාද නුඹේ ආලෝකයේ පැමුණුනේය. ස්වාමින් වහන්සේගේ තේජස්ද නුඹ කෙරෙහි උදා විය. එසේය පොළව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුඹ කෙරෙහි ස්වාමින් වහන්සේ උදා වනසේක උන්වහන්සේගේ තේජසද නුඹ